ඔබ සෑම දිනකටම ජේසු පීඨයි. මම අද කතා කරන්න යනවා කාරණාවක්. ඒක ඉස්සෙල්ලාම සුපුරුදු ලෙස මම ඔබගෙන ඉල්ලා සිටිනවා යම් කාරණාවක් මෙන්න මෙහෙම. මුළු ලෝකෙ පුරාම බිලියන 1.5ක් විතර කිතුණුවන් රවටලා සිටින මහා බොරුවක් ගැන මම අද ඔබට දැනගන්න සලස්වන්න යන්නේ. බයිබලයෙන් ඔබට පෙන්වා දෙන්න යන්නේ. ඒ නිසා මම ඇත්තටම අදත් ඉල්ලලා සිටින්නේ ඒ අය ගැලවෙන්න නම්, ඒ අය මේ රැවටිල්ලෙන්, මේ බොරුවෙන් බොරුව දැනගන්න නම් මේ වීඩියෝ එක බලන ඔබ ඇත්තටම ඒ අය වෙනුවෙන් මේ වීඩියෝ එක ඒ අයට දැනගන්න දැකගන්න සලස්වන්න ඕන. ජේසුස් වහන්සේ කිව්වා ජේසුස් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත නම් මුළු ලෝක පුරා අපි සුභාරංචිය දේශනා කරන එකයි කියලා. ඒ කියන්නේ සත්‍ය සැබෑවේ වචනේ දැනගන්න සලස්වීමයි. ඉතින් ඔබ කිතුණෙක් නම් ඇතරම නොදැන අන්ධකාරයේ සිටින අය ගැන අනුකම්පා කරලා මේ කාරණාවන් දැනගත යුතු අයට දැනගන්න සලස්වන්න. ඒක ඉල්ලලා මම පටන් ගන්නවා. සමාවෙන්න. මේ කතාව මෙහෙමයි. මම ඉස්සෙල්ලාම අහනවා ප්‍රශ්නයක් මේ විදියට. ජේසුස් වහන්සේ ඉපදුනේ ඊශ්‍රායලයේ බෙත්ලෙහෙමේ. එතකොට ජේසුස් වහන්සේගේ අම්මා මරියතුමී, තාත්තා ඒ කියන්නේ මරියතුමීගේ ස්වාමි පුරුෂයා ජොසියතුමා. එතකොට ජොසියතුමාගේ රස්සාව වඩු කර්මාන්තය. ජේසුතුමත් උන්වහන්සේත් වඩු කර්මාන්තයේ යෙදිලා හිටිය තරුණ කාලේ. දැන් මේ කාරණාවන් තව එකක් බලමු. උන්වහන්සේව කුරුසේ ඇන ගැහුවා. නායක පූජකයෝ පාව දීලා එතකොට රෝමවරු කුරුසේ ඇන ගැහුවා. මරණයෙන් 3 වෙනිදා නැගිට්ටා. ওই කාරණාවන් ඔබ කොහොමද දන්නේ? ඔබට බයිබලයෙන් මේ කාරණාවන් දැනගන්න ලැබුණේ නැත්නම් කිසිවෙකුට මේ කාරණාවන් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒතර ලෝකේ පුරාම ඉන්න මිනිස්සුන් බයිබලයෙන් තමයි මේ කාරණාවන් අපි දැනගත්තේ. එක එක පොත් හදාගෙන එක එක අය හිටියට ඒ සේරම කාරණා ඒ පොත්වලටත් බයිබලයෙන් තමයි උපුටාගෙන තියෙන්නේ. හරි? මතෙව්, මාක්, යොහාන් කියන ගෝලයොත් ඒ ලූක් කියන වෛද්‍යවරයත් එක්කම ජේසුස් වහන්සේගේ ගෝලයන්ව හිරබාරයට ගනිමින් මරමින් ගමන් කරපු පාවුලුත්, එයාගේ නම සාවුල් ඉස්සලම, පාවුලුත් ජේසුස් වහන්සේ ගැන ලියපු සේරම විස්තර බයිබලයේ තියෙනවා. ඒතර බයිබලයේ කාරණා වලින් තමයි අපි ජේසුස් වහන්සේගේ චරිතය, සේවය, පවුලේ විස්තර සේරම දැනගන්න පුළුවන්. අපි අද පොඩ්ඩක් බලමු ජේසුස් වහන්සේගේ පවුලේ විස්තර පොඩ්ඩක්. හරි? එක අවස්ථාවකදී ස්වාමීන් වහන්සේව හම්බෙන්න එනවා උන්වහන්සේගේ අම්මයි සහෝදරයෝයි. ඒක ලියලා තියෙනවා මතෙව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 47 වෙනි පදේ. මේක ලූක්කුත් ලියලා තියෙනවා. මෙන්න මෙහෙම. උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ඔබට කතා කරන්න ඇවිත් පිටත සිටිති උන්වහන්සේට කීවෝය. ඒතර උන්වහන්සේ මෙහෙම වැඩක් කරනවා. එතකොට ඒ වෙලාවේ දේශනා කරමින් හිටියා. උන්වහන්සේ ගෝලිය දෙසට අත දික් කරලා කිව්වා මෙන්න මෙහෙම. මෙන්න මාගේ මෑණියොත් සහෝදරයොත් මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන කවුරු නමුත් මාගේ සහෝදරයොත් සහෝදරීත් මෑණියොත් යයි කීසේක. ඒතර මේ කොටසෙන් අපිට හරි පැහැදිලි වෙනවා ජේසුස් වහන්සේව අදාහගත්ත අයව, උන්වහන්සේව ආත්මිකව පිළිගත්ත අයව තමයි උන්වහන්සේ මේ සහෝදර සහෝදරියෝ හැටියට, මිත්‍රයෝ හැටියට පිළිගන්නේ. හරි? එතකොට මතෙව්, මාක්, ලූක් 3 දෙනාම ලියලා තියෙනවා මේ සිද්ධියෙන්. අපිට හරි පැහැදිලි, අමතක කරන්න එපා මේ 3 දෙනාම ජේසුස් වහන්සේත් එක්කම හිටපු අය. හරි? එහෙම 3 දෙනෙක් තමයි ලියන්නේ. ඒතර හරි පැහැදිලි මරියතුමීත් ඔය ආවා කියන සහෝදරයෝ ජේසුස් වහන්සේව පිළි අරගෙන හිටියද
ජේසුස් වහන්සේ කියන කාරණාවන් අදහගෙන හිටියද? මෙයා ස්වර්ගයෙන් ආපු කෙනෙක් කියලා පිළිඅරගෙන හිටියද? නැහැ. ඒක එතන ඒකෙන් හරි පැහැදිලි වෙනවා. ඒ වුණාට මම කතා කරන්න යන්නේ ඒ සිද්ධිය ගැන ඒ කාරණාව ගැන නෙමෙයි. මම කතා කරන්න යන්නේ තව මම නැවතත් කියනවා ජේසුස් වහන්සේගේ පවුලේ විස්තර සහෝදරයෝ ගැන. අපි මෙන්න මෙහෙම බලමු මේ කොටස මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ 55 වෙනි පදයෙන්. ජේසුස් වහන්සේ තමන්ගේ ගමේ සිනගෝගේ උගන්වනවා. ඒ උගන්වනකොට ගමේ මිනිස්සු කියනවා මෙන්න මෙහෙම පුදුම වෙලා අහනවා. මොහුට මේ ප්‍රඥාව කොහෙන්ද? මේ බලවත් ක්‍රියා කොහින්ද? මොහු වඩුවගේ පුතා නොවේද? මොහුගේ මව්ගේ නම මරිය නොවේද? මොහුගේ සහෝදරයෝ යාකොබ්, යෝසෙප්, සීමෝන් සහ යූදස් නොවේද? මොහුගේ සියලු සහෝදරියෝ තපාතරේ සිටිනවා නොවේද? හරි? මෙයා මේගොල්ලෝ කියනවා මේ අහවලානේ, මේ අහවලාගේ අහවලානේ, මෙයාව අපි දන්නවනේ කියලානේ මේ කියන්නේ. දැන් මේ කතා කරන්නේ මේ අහල පහල ගෙවල් වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගැන නෙමෙයි. සමහර සභාවල් වල අය මේ පූජකයෝ වන්න එහෙම කියනවා. මේ කාරණාව ගිහිල්ලා අහපුවම. මේ අහල පහල අය ගැන වෙයි කියන්නේ සහෝදරයෝ කියලා. අමූලික බොරු. මෙතනින් අපිට පැහැදිලිව පේනවා ජේසුස් වහන්සේට ඉස්සල්ලා කිව්ව නම් ලිස්ට් එකත් එක්ක මම කතා කරන්නේ. හරි පැහැදිලිව පේනවා ජේසුස් වහන්සේට සහෝදරයෝ 4 දෙනෙකුත් සහෝදරියෝ එක්කෙනෙකුට වඩා ඒ කියන්නේ අඩුම වශයෙන් සහෝදරියෝ දෙන්නෙකුත් ඉඳලා තියෙනවා. ඒතර ජේසුස් වහන්සේ කරපු අපි ඒක එහෙමම තියලා අපි තව ටික ඉස්සරහට යමු. ජේසුස් වහන්සේ කරපු පළවෙනි හාස්කම ඔබ දන්නවා කවුරුත්? අර වතුර වයින් කරපු අවස්ථාව. එතන ලියලා තියෙනවා මෙන්න මෙහෙම මේ සිද්ධිය ලියපු කතුරුවරු යෝහන් පොතේ දෙවනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ තියෙනවා මෙන්න මෙහෙම. ඉන්පසු උන්වහන්සේද උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ගෝලයෝද කපර්නවුමට ගියෝය කියලා. සහෝදරයෝ වෙනම ලියලා තියෙනවා, මෑණියන්ව වෙනම ලියලා තියෙනවා, ගෝලයන්ව වෙනම ලියලා තියෙනවා. හරි? දැන් මෙතන සඳහන් කරනවා උන්වහන්සේගේ සහෝදරයෝ ගැන. ඉතින් කවුරු මොනවා කිව්වත් බයිබලෙන් කෑලි අරගෙන මොන පොත් හදාගෙන හිටියත් බයිබලයේ තියෙන සත්‍ය වසන් කරන්න බෑ. ඒක මිනිසුන්ගෙන් බයිබලයේ මිනිසුන්ගෙන් ඈත් කරගෙන වහලා තිබ්බත් මේ දේවල් වහන්න බෑ. ඒක එලිදරව් වෙනවා කවදා හෝ. යෝහන් 7 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ යෝහන් ලියනවා මෙන්න මෙහෙම දෙයක්. යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍ය ගැන. ඒකට ජේසුස් වහන්සේ යන්නේ නැතුව හිටපු හින්දා ජේසුස් වහන්සේගේ සහෝදරයෝ කියනවා මෙහෙම දෙයක් ඒක ලියලා තියෙනවා යෝහන් 7:4 වෙනි පදේ. ඒ නිසා උන්වහන්සේගේ සහෝදරයෝ කතා කොට නුඹ කරන මේ ක්‍රියා නුඹේ ගෝලයන් විසින්ද දකින්න පිණිස මේන් පිටත්ව යුදයට ඵලයන්නේ. එතකොට හිටියේ ගලීලයේ. හරි? මක්නිසාද ප්‍රසිද්ධ වෙන්න කැමති කිසිවෙක් කිසි දෙයක් රහසින් කරන්නේ නැත. නුඹ මේ දේ කරනවා නම් නුඹ ලෝකයාට ප්‍රකාශ වෙන්නේ කියවෝය. මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහගත්තේ නැත. දැන් මේක යෝහන් මේ විදිහටම ලියලා තියෙනවා. ඒතර අදහ නොගත් සහෝදරයන් පිරිසක් ගැන මේ අවස්ථාවේදීත් ලියලා තියෙන්නේ. හරි? ඊට පස්සේ ජේසුස් වහන්සේගේ මරණයට ඉස්සෙල්ලා ගෝලයන්ට කිව්වා ලූක් පොතේ ලියලා තියෙනවා මේ කතාව ලූක් 24:49. ඉහළින් නුඹලා බලෙන් සරසනතුරු නුවර නැවතී සිටපල්ලා කියලා. ජේසුස් වහන්සේ අවවාද කරනවා ගෝලයන්ට මරණයෙන් පස්සේ නුවරින් පිටතට යන්න එපා. නුවරම නැවතිලා ඉඳපල්ලා. ඉහළින් නුඹලා බලෙන් සරසනකම් කියලා. ඒතර ඒ කියපු අවවාදයට අනුව ජේසුස් වහන්සේගේ ගෝලියොත් ජේසුස් වහන්සේව පිළිගත්ත තව ස්ත්‍රීන් පිරිසකුත් තව පිරිසක් යෙරුසලමේම ඒගොල්ලෝ නැවතිලා හිටපු උඩුමහලේම දිගටම යාඥා කරමින් හිටියා. ඒක ලියලා තියෙනවා මේ විදිහට ලූක් ලියලා තියෙනවා ක්‍රියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. ගෝලයෝ 11 දෙනාගේ නම ලූක් ලියලා ඊට පස්සේ ලියනවා මෙහෙම මේ සියල්ලෝමද ස්ත්‍රීන්ද ජේසුස් වහන්සේගේ මව වූ මරියාද උන්වහන්සේගේ සහෝදරයන්ද සමග
එක් සිත්ව නොකඩවා යාඥා කරමින් සිටියෝය කියලා. ඒතර මෙන්න මේ අවස්ථාවේදී සහෝදරයෝ ගැන ලියලා තියෙනවා. සහෝදරයෝ යේසුස් වහන්සේව අදහගෙන පිළිගෙන තියෙනවා. ඒ කියන්නේ මරණයෙන් පස්සේ. අපි තව එක උදාහරණයක් විතරක් බලමු. මෙහෙම. පවුල්තුමා ජෙරුසලමට යනවා. පවුල්තුමා යේසුස් වහන්සේව අදහගත්තට පස්සේ අවුරුදු කීපයක් ඔහු නැවතිලා ඉන්නවා දමස්කේ. ඒ නැවතිලා ඊට පස්සේ ජෙරුසලමට එනවා. එන්නේ ගෝලයන්ව හම්බ වෙන්න. ඊට පවුල් ලියනවා මෙන්න මෙහෙම දෙයක්. පේත්‍රස්ව හම්බෙන්න එනවා. ඔහු ලියනවා ගලාති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ. මෙන්න මේ විදිහට ලියනවා. තවද 3 අවුරුද්දකට පසුව කේපස් දකින පිණිස ජෙරුසලමට ගොස් ඔහු සමග 15 දවසක් නැවතී සිටියෙමි. නමුත් ස්වාමින් වහන්සේගේ සහෝදරයා වන යාකොබ් හැර අනිත් ප්‍රේරිතයන්ගෙන් වෙන කවුරුත් නොදිටිමි. ඒතර හරි පැහැදිලි යේසුස් වහන්සේගේ සහෝදරයෙක් ගැන එතනත් කතා කරන්නේ. හරි? 1 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදෙත් පාවුල් ලියනවා යේසුස් වහන්සේගේ සහෝදරයන් ගැන. එහෙමම ලියලා තියෙනවා. හරි? ඉතින් අපි බලමු මේ යේසුස් වහන්සේගේ ගෝලියෝ කීප දෙනෙකුත් මුල හිඳලම ඒ එක්කම හිටපු අයත්. හරි? මේ හිටපු වෛද්‍යවරයෙක් වෙන ලූක්, ඒතර පාවුල් මේ ඔක්කොම ලියනවා ඉතා පැහැදිලි ලෙස යේසුස් වහන්සේට යාකොබ්, යෝසෙප්, යූදස්, සීමෝන් කියලා සහෝදරයෝ 4 දෙනෙකුත් සහෝදරියෝ මම කිව්වා අඩුම වශයෙන් දෙන්නෙක් වෙන්න පුළුවන් කියලා. සහෝදරියෝ දෙන්නෙකුත් හිටියා කියලා. ඒතර ඒ කියන්නේ යේසුස් වහන්සේ හැර මරියතුමීට තව දරුවෝ 6 දෙනෙක් ඉඳලා තියෙනවා. අඩුම වශයෙන්. හරි? ඒක සභාවක උගන්වනවා මේ මම ඉස්සෙල්ලත් කිව්වා මේ අහල පහල අය කියලා කියන්න කියලා. ඒක මම ආයෙත් කියනවා මූලික වරු කියලා. මිනිසුන්ව රැවටීමේ උපරිමය තවත් ගෙනියනවා. හරි? මම දැන් පෙන්ලා දුන්නු මේ සියලුම කොටස් වලින් ඉතා පැහැදිලි මේ කතා කරන්න එක කුස උපන් සහෝදරයෝ සහ සහෝදරියෝ ගැන කියලා. හරි? ඒතර මරියතුමී යේසුස් වහන්සේව පිළිසිඳගත්තේ කන්‍යාවියක් ලෙස කියලා හරි පැහැදිලි. ඒක බයිබලයේ ලියලා තියෙනවා. පුරා මේ බිලියන ගාණක් කිතුණුවන් කියලා පිරිසක් රවටලා තියෙනවා මේ කාරණය ගැන. මේ කාරණය ගැන රවටලා මොකද කරලා තියෙන්නේ? මම ඉරිසලා කියන මේ බොරුව එළි වෙයි කියලා තමයි මේ ඒ සමහර කිතුණු සභාවන් බයිබලයේ සභාවට ගන්නේ නැතුව ඒකෙන් කොටස් උපුටාගෙන පොත් Tamanට අවශ්‍ය කරන කොටස් විතරක් උපුටාගෙන පොත් හදාගෙන තියෙන්නේ. බයිබලයේ මිනිසුන්ගෙන් ඈත් කරලා. එතකොට පාවුල් ලියනවා මෙන්න මෙහෙම මනුෂ්‍යව මැවූ දෙවියන් වහන්සේට নমස්කාර කරන්නේ නැතුව දෙවියන් වහන්සේ මැවූ දේවලට මැවූ මිනිස්යන්ට নমස්කාර කරන්න අය ගැන පාවුල් මෙහෙම ලියලා තියෙනවා රෝම පොතේ. රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ ලියනවා ඒ මිනිස්සු කරන පාප පව් ලිස්ට් එකක් දෙවියන් වහන්සේට විරුද්ධව කියන පව් ලිස්ට් එකක් කියලා කියනවා දෙවියන් වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවා දුන්සේක කියලා. ඊට පස්සේ කියනවා එසේ කළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍ය බොරුවකට මාරු කර මැවුම්කාරයන් වහන්සේට නොව මැවිල්ලට নমස්කාර කරමින් මෙහෙ කළ නිසාය කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේට දෙන්න ඕන ගෞරවය දෙන්නේ නැතුව දෙවියන් වහන්සේ මවපු සතුන්ට ද්‍රව්‍යවලට මිනිසයන්ට ඒ ගෞරවය දුන්නා. ගෞරවය දෙවියන් වහන්සේට දෙන්න ඕන ගෞරවය බෙදලා දුන්නා. ඒ විදිහට තමයි යේසුස් වහන්සේට දෙන්න ඕන ගෞරවයත් තව ආයත බෙද්දේ මේ ස්වභාවයටම තමයි. හරි? එතකොට ඔබ ස්වර්ගය ගැන බලාපොරොත්තු තබා සිටින ගිනිවිලෙන් ගැලවෙන්න බලාපොරොත්තුවක් තබා තිබෙන කිතුණුවෙක් නම් ඇත්තටම ඔබ කරන්න ඕන යේසුස් වහන්සේව දෙවියන් වහන්සේව නිවැරදිව අවබෝධ කර ගැනීමයි නිවැරදිව අදාහ ගැනීමයි. ඒක කරන්නේ නැතුව කවදාවත් ඔබට නිවැරදිව මේ ගමන සම්පූර්ණ කරන්න බෑ. මොකද යේසුස් වහන්සේ කිව්වා මේ ගමන ඉතා අමාරුයි, පටුයි, සම්භව වෙන්නේ ස්වල්ප දෙනෙකුටයි කියලා. ඒ ස්වල්ප දෙනාට ඔබ ඇතුල් වෙන්න නම් ඔබ ඉස්සෙල්ලම යේසුස් වහන්සේව නිවැරදිව අවබෝධ කරගන්න ඕන. යේසුස් වහන්සේට දිය යුතු ගෞරවය
දෙවියන් වහන්සේ මැවූ තව මිනිස්සෙකුට භාගි දෙීම දෙවියන් වහන්සේට ප්‍රසන්න දෙයක් නෙමෙයි. ජේසුස් වහන්සේට ප්‍රසන්න දෙයක් නෙමෙයි. අමතක කරන්න එපා අද ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. වෙනම කෙනෙක් නැහැ. අද ඒ තුන් දෙනාම දෙවියන් වහන්සේ, ජේසුස් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ එක්කෙනෙක්. එතකොට අපි මේ ලෝකේ මනුෂ්‍ය පුත්‍රයා කියලා හිටපු ජේසුස් වහන්සේම තමයි අද දෙවියන් වහන්සේ. එතකොට ජේසුස් වහන්සේ කරපු පූජාවට දිය යුතු ගෞරවය ඒ කැපවීමට ඒ පූජාවෙන් අපිව ගලවගත්තු ඒ ගැලවීමට ගෞරව කරන්නේ නැතුව ඒ ගැලවීම තවත් දෙවියන් වහන්සේ මවපු මිනිස්සෙකුට දෙන්න බයිබලයේ දේව වචනේ කොහෙවත් කියලා නැහැ. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ කිව්වේ කිසිවෙකුට ඔබව රවටන්න ඉඩ නාරිල්ලා කියලා. ඉඩ දෙන්න එපා කියලා. ඒ පණිවිඩය සමගම මාගේ මේ පණිවිඩය මම නවත්තනවා. ඔබගේ ගැලවීම පිණිස ඔබ නිවැරදිව ජේසුස් වහන්සේව පමණක් අදාහ ගැනීම කළ යුතුයි කියලා මම ඔබට නැවතත් මතක් කරනවා. ඔබ සැමට ජේසු පිහිටයි.